Hello, welcome to Dina Vlogs channel. ඉතින් මං හිතුවා සාමාන්‍යයෙන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි lips dark වෙන එක ගැන. ඒ ගැන මං හිතුවා කතා කරන්න ඕනි කියලා. ඉතින් අපේ lips කළු වෙන්න බලපාන හේතු ටිකක් තියෙනවා. අවුවට ගියාම මූණත් එක්කම lips උත් කළු වෙනවා. ඒ වගේම තමයි lipstick හැම ගෑනලා ගොඩාක් ගෑනලා ළමයි ලිප්ස්ටික් ගන්නවා. ඉතින් මේ එතකොට බ්‍රෑන්ඩඩ් ලිප්ස්ටික් එකක් ගාවත් නිකන් ලිප්ස්ටික් එකක් ඔය කඩවල පොඩි ෂොප් වල තියෙන ලිප්ස්ටික් එකක් ගාවත් කළු වෙනවා ලිප්ස්. ඒක මන් දන්නේ නැහැ. මට නම් එහෙමයි මගේ ලිප්ස් කළු වෙනවා. ඉතින් ඒ වගේම තමයි සිගරට් බිව්වහම කළු වෙනවා. තව ඔය මොන හරි බ්ලීචින් ක්‍රීම්, වයිටනින් ක්‍රීම් වගේ දේවල් ගෑවහම ලිප්ස් කළු වෙනවා. ඉතින් මම ඒකට දෙයක් හොය හිටියා. ඉතින් මට එකක් හම්බුණා. ඒකෙන් ඇත්තටම මේ දැන් අපි ස්කින් එකට අපි රූටින් එකක් ෆලෝ කරනවා වගේ තමයි අපි ලිප්ස් වලත් කරන්න ඕනේ. නැත්තම් අපේ ලිප්ස් කළු වෙනවා. ඉතින් මම හිතුවා ඒකට පොඩි හිතුවා කියන්නේ මම මේක දැන් මාස ගාණක් ඉඳන් කරනවා. මම කරන විදිහට මගේ ලිප්ස් අර කළු වෙන්නේ නැහැ. කළු වෙනවා. දැන් හැබැයි මම අර රූටින් එක කරන හින්දා මගේ දැන් ලිප්ස් ගොඩාක් කළු වෙන්න නැවතිලා තියෙන්නේ. ඒ වගේම තමයි මම ඔය ක්‍රීම් ගානවා. ඒවා ගෑවට පස්සේ ඒවත් එක්ක කළු සමහර වෙලාවට ලිප්ස් කළු වෙනවා. ඒ වගේම අවුවේ ඉන්නවා. ඔය වගේ දේවල් වෙනවා. ඒ හින්දා මං හිතුවා මෙන්න මේක ඔයාලට කියලා දෙන්න ඕනේ. අපිට මේකට ඕනි වෙනවා මෙන්න මේ වැස්ලින් එක. මේක ඒ වගේම අපිට සීනි ඕනේ වෙනවා. මේ වැස්ලින් එකෙන් අරගෙන ඔයාලා දන්න මේ වැස්ලින් ජෙල් එකට සීනි චුට්ටක් දාන්න. සීනි චුට්ටක් දාලා මෙන්න මෙහෙම දාලා මේක එකතු කරලා ඔයාලගේ ලිප්ස් වල මෙන්න මෙහෙම ගාන්න. මේක සතියට දෙපාරක් වගේ කරොත් ඇති. අනිවාර්යෙන් මේක කරන්න නේ හිදියට. මම මේක බලාගෙන ගන්න බෑ. හරිද? කොහොම හරි එහෙම ගන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි අනිවාර්යෙන් මේක ගාද්දි රිසල්ට් එකක් අනිවාර්යෙන්ම ඔයාලට පේන්න ගන්නවා. මෙන්න මෙහෙම ගන්න. ගල්ල මෙහෙම අතුල්ලන්න යන්න එපා. ලිප්ස්ටික් ගැලවිලා. ඒ නිසා මෙහෙම හිමිට කරන්න. මේකට සුදු සීනි, කළු සීනි, දුඹුරු සීනි ඕන සීනියක් ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න. මට කැතයි මේක බලාගෙන ඉන්න. එහෙම කැතයි. ඒ නිසා මම මේක ගාගෙන එන්නම්. මෙන්න මේ විදිහට හොඳට ගා ගන්න. ස්ක්‍රබ් කරන්න විනාඩි 15ක් විතර මෙන්න මෙහෙම හොඳට ස්ක්‍රබ් කරන්න. හයියෙන් එපා හිමීට ස්ක්‍රබ් කරන්න. මෙන්න මේ විදිහට සීනි දිය වෙනකම්ම. හරි. ඊට පස්සේ පැය භාගයක් විතර හොඳට කරලා මේක පියදලා අරින්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි අපේ මූණට මොන හරි ස්ක්‍රබ් කරාට පස්සේ මූණ ස්ක්‍රබ් කරාට පස්සේ අපි ටෝනර් එකට එක අයිස් කැටයක් හරි නැත්නම් ටෝනර් එකක් ගන්නවනේ අපි ඒ වගේ ස්ක්‍රබ් කරාට පස්සේ ලිප්ස් වලටත් මෙන්න මේ වගේ අයිස් කැටයක් අරගෙන එහෙනම් හොඳට ගන්න ඕනේ. අනිවාර්යෙන් ඒක කරන්න අර ගෑවට පස්සේ. ඒක හොඳට ගන්න. මෙන්න මේ විදිහට. මගේ නම් ඇත්තටම ගොඩාක් කළු වෙලා තිබ්බේ අර ලිප්ස්ටික් ගාන හින්දාම එක එක අහුවෙන ලිප්ස්ටික් එක ගාලා කළුම කළු වෙලා තිබ්බේ. මේ දවනම් මේක ගාලා මේ ගොඩක් දුරට අඩුයි. මේ ටිකක් මේ හොඳ කියන්නේ ටික මේ වටේ කළු පාට ගතිය අඩු වේගෙන එනවා. විතර ගන්න. හරිද? ඊට පස්සේ ඒ ඔක්කොම අපි කරත් ඊට පස්සේ වැඩක් නැහැ. ලිප්ස්ටික් එක ඔහෙ ගහන් යනවා නම් ඊට පස්සේ කරන්න ඕන දෙයක් තියෙනවා ලිප් බාම් එක. අනිවාර්යෙන්ම ඔයා ලිප්ස්ටික් එකක් ගන්න කලින් ලිප් බාම් එකක් ගන්න. මෙන්න මේ ලිප් බාම් එක හුදා බියුටි. හුදා බියුටි එකේ මෙන්න මේක මම දැන් හැමදාම ලිප්ස්ටික් ගන්න කලින් මේ ලිප් බාම් එක අනිවාර්යෙන් ගන්නවා. නිකන් ඉදිත් මම ගන්නවා හැමතිස්සෙම වගේ මේ ලිප්ස් අර කළු පාට එනවට පැලෙනවට වට හොඳයි. මේ ගාලා පේනා නේද? මේ ලිප් බාම් එක එච්චර ගාණක් උනේ නැහැ. රුපියල් 150ක් විතර එන්නේ. ඒක අරගෙන ගාලා බලන්න. මේකත් හොඳයි. අර වැස්ලින් මේකෙම තියෙන ලිප් බාම් එක ඒකත් හොඳයි. ඒක අර පින්ක් හරි රෙඩ් හරි යන්නේ දෙකෙන් එකක් හොඳයි.
ඒකත් තනි ඒක ගාලා බලන්න ඒ දෙක හොඳයි. එනවනේ. මේ විදිහට ඔයාලා සතියට දෙපාරක් තුනක් එපා දෙපාරක් වගේ කරන්න අනිවාර්යෙන් ඔයාලට රිසල්ට් තියෙනවා. ඒ වගේම තමයි මම ඊළඟ vlog වීඩියෝ එකේ ගේනවා මේ press on nails අපි දාලා අඩුම මාසයක්වත් press on nails තියාගන්නේ කොහොමද කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් පොඩි hack එකක් තියෙනවා. මම ඔයාලට ඒක කියලා දෙන්නම්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.